මොකද මල්ලි මේ මඩ නාගෙන? මං කිව්වා යනකොටම ෂුවර් එකටම වහී කියලා. ඇහුවේ නෑනේ පඬිත. වෙන වෙහිකල් එකට ඉඩ දෙන්න ගිහිල්ලා රෝදයක් මඩේ ඉරුණානේ. මදයි යවට සිරිනාරු මණ්ඩි කියලා ගියා. අපි මෙච්චර වෙලා පුතා එනකම් බලන් ඉඳලා තේ බොන්න පටන් ගත්තා විතරයි. මං ටක් ගාලා පස්සේ දාගෙන ඉන්න. Come soon. මාමි ඔන්න ඇඟේ මොකද සතේ? කුඩෙල්ලොත් තරන් ඇවිල්ලා හෝටලෙට. යා. Sorry ya, body mistake ya. I'm sorry ya, sorry. Wait. very good. කොළඹ ඩාන්ස් වලට වැඩිය මේවා කොච්චර ලස්සනද? මට හරි සන්තෝෂයි. මෙන්න මගේ ගානේ පුංචි තෑග්ගක්. කමන්නේ ගන්න. ගන්න සරණපාල මහත්තයා කැමැත්තෙන් දෙන දෙන්නේ. සරණපාලගේ දුවතමයාර කට්ටිය මැද්ද නැටුවේ. ලස්සනයිනේ. මගේ හෝටලේ හැදුවාමත් නටන් දෙන්න ඕනේ. මං කිව්වා. සරණපාලලා කාලයක් තිස්සේ මේ ගමේ පදිංචිලා ඉන්න මිනිස්සු. ඒ නිසා හොටල් එක හදාගන්න හොඳ තැනක් හොයාගන්න මිස්ටර් එඩ්වර්ඩ්ට සරණපාල උදව් කරයි. that's a good idea. සරණපාල කොහෙද ඉන්නේ? වැඩි ඈතක් නෑ මහත්තයෝ. ෂර්ලි මහත්තයා දන්නවා. ඔයාලට මෙච්චර ලස්සන නටන්න පුළුවන් හිතේ මම දැනන් හිටියේ නෑනේ. ලස්සනයි. කාගේද මේක? මෙන්න නෙළුමෝගේ. නෙළුමෝක හැමතැනම හෙව්වා. මේක මගේ අක්කගේ පුතා තමයි හොල දුන්නේ. ඔව්සති. ඔයගොල්ලෝ කොහෙද ඉන්නේ? මේ ළඟ. මං ඔයගෙන් ප්‍රශ්න අහනවා විතරනේ. ඔය මගෙන් කිසි ප්‍රශ්නයක් අහන්නේ නෑනේ. මට කිසිම ප්‍රශ්නයක් නෑනේ. මට හම්බ වෙච්ච ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන එකම එක්කෙනා ඔයා තමයි. මහත්තයා කොහෙද? ඔහෙ තියෙන්නේ ප්‍රශ්න? මගේ නම මහත්තයා නෙවෙයි. ප්‍රවීන්. මම ඉන්නේ කොළඹ. තාම නම් කසාද බඳලා නෑ.
තව මොනවද ප්‍රශ්න? තව නෑ. දීපු උත්තර ටික හොඳටම ඇති. එහෙනම් අපි යනවා. රන්මලි. කියන්න අපේ අයිත් කවදද හම්බ වෙන්නේ කියලා? ඇයි? ප්‍රශ්න නැහැ කිව්වනේ. උත්තරයක් විතර දෙන්න. කියන්න අපි හෙට කොහෙද හම්බ වෙන්නේ කියලා? හෙට අපි පොළට යනවා. කොළ? කොහෙද තියෙන්නේ? මූණ බැද්දේ. මූණ මැද්දේ? කාගෙද? මූණ බැද්දේ නෙමේ මූණ බැද්දේ. මොකද්ද මහත්තයා මේකේ තේරුම? අපි කොච්චර කාලයක් මේ හෝටලෙට වැඩ කරන මිනිස්සුද? මේ සරත් ඔයාට පොරොන්දු වෙච්ච අපි ගානක් තියෙනවා. හැමදාම මේක විදිහට කරන්න බැහැනේ. මොකක්ද මේකේ තේරුම? සරලපාල. යම් සරත් මේක සරලපාල. සරලපාල මේ සරත් එක්ක මොකක්ද අප්සෙට් එක? නෑර සරත් කියන එකනේ. හැමදාම වැඩිපුර සල්ලි ලෙනවා. උගෙන් තමයි මල කරදරේ. මහා යණයක්. කවුද මේ මිනිහා? අර සරණපාලගේ දුව බැඳුක් මිනිහනේ. සරණපාල නම් හොඳ මිනිස්සයා. අර නටපු කෙල්ලගේ මිනිහද? නෑ. ඒ කෙල්ලගේ අක්කා බැඳුම් මිනිහා. ඕකුන් ගාන්න තියාගත්තේ නැත්තම් මහ වදේ. මේ හරියට කියන්නේ මුණ බැද්ද කියලාද? ඔව් මහත්තයා. පොළ කොහෙද තියෙන්නේ? ඔන්න ඔය වංගු දෙක පවෙච්ච ගමන්. දෙන්න. ඉක්මනට දෙන්න. හරි. හරිනේ බබා. බඩු ගත්තද? තාම ගන්නවා. දෙන්න. අපි යන්න. නගින්න. අංගවල ගෙදර ගමන් පස්සන්න. ඔච්චර බරක් උස්සගෙන පයින් යන්න බෑනේ. නගින්න. වෙනද නම් ගියේ පයින් තමයි. නැත්තම් කාගේද ට්‍රැක්ටර් එකට නගිනවා. මේව ට්‍රැක්ටර් වලට වඩා හොඳයි. නැගලා බලන්න. ඒයි, ඔය කොහෙද නගින්නේ? මේක ට්‍රැක්ටරයක් නෙවෙයි. මෙහෙන් නගින්න. ඔයාලා හැමදාම පොළට එනවද? හැමදාම පොළ නෑ. බදාදා ඉරිදා විතරයි තියෙන්නේ. අපි එන්නේ ඉරිදාට. පොළේ බඩ ලාභද? ලාභයි. හිල් නැද්ද? මොකක්? නෑ ඉතින් මේ ලාභ බඩු වල හිල් තියනවලුනේ. ආ. ඔයා මොකක්ද කියන්නේ? ඔයා හරිනේ. මොනවද බබ්ලු කියන්නේ? පබලු අහනවා මේ පැත්තට ඇවිල්ලා මොනවද කරන්න කියලා. ඒක දැනගන්න ඕනේ බබලුටද එහෙම නැත්නම් රන්මලීටද? රන්මලිට මට නෙමෙයි පබලුට. නෑ මේ මෙයාට. බොරු කියන්න එපා. හරි දෙන්නට බෑනේ කියන්නම්කෝ. අපි ආ මේ පැත්තේ ඉදමක් බලන්න. තාත්තට ඕනේ මේ පැත්තේ